ජූලි මස 15 වන බදාදා අලුයම සහ දහවල් කාලයේදී ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය විසින් ඉරානයේ ගිනිකුණ දිග පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් චබ්හාර් වරායට මිසයිල සහ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඉරාන වේලාවෙන් අලුයම් කාලයේදී පළමු ප්‍රහාරය එල්ල වූ අතර නැවතත් බදාදා දහවල් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3:30ට පමණ නවතම ප්‍රහාර මාලාව ආරම්භ වී තිබෙනවා. චබ්හාර් වරායේ ප්‍රධාන සාගර ගමනාගමන පාලන කුළුණට මිසයිල කෙලින්ම පත්ත වී ඇති අතර එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ප්‍රහාරයත් සමග චබ්හාර් නගරය පුරා විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. වරාය බලධාරීන්ට අනුව පාලන කුළුණට එල්ල වූ ප්‍රහාරයෙන් ෂණික මරණ වාර්තා වී නැතත් සමස්ත වෙරළ තීරයටම එල්ල වූ ප්‍රහාරවලින් හමුදා බටයින් 7 දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා. හෝමුස් සමුද්‍ර සංධිය හරහා ගමන් ගන්නා ජාත්‍යන්තර වාණිජ නැව්වලට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් එල්ල කරන ප්‍රහාර අඩපණ කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා.